අදත් පුරුදු විදියටම ලස්සන වීඩියෝ එකක් අරන් ඔයාලා බලන්න එන්නේ මේ ගොඩාක් ආදරෙන් පසුගිය දවස් ටිකේ පුදුම තරම් කාර්යබහුල වුණා. ජීවිතේ ආසම කරපු හීනයක් වෙනුවෙන් ටිකකට බාහිර ලෝකයේ එක්ක ගනුදෙනුව සීමා කරන්න වුණා. ඉතින් මට තේරෙන කාලෙක ඉඳලා මොනතරම් ප්‍රශ්න ගැරහිලි ප්‍රශ්න ආවත් ඒව මගේ ජීවිතේ මම ගොඩාක් දුරට සාර්ථකව විසඳගත්තා. ඉතින් මගේ හීන පොතේ උඩින්ම තිබුණු ලස්සන හීනයක් තමයි අද මේ ඔයාලා vlog එකක් විදියට දකින්නේ. ආස කරපු ජීවිතේ ලැබෙනකොට ආඩම්බරකමක් නෙමෙයි, හරිම නිහතමානී සතුටක් හිතට දැනෙන එක මනුස්ස ජීවිතයේ ස්වභාවය. ඉතින් වටේටම කොළපාට පිරුණු සතුට විතරක්ම රැඳුණු පිරිසිදු පුංචි ලස්සන ගෙදරක ජීවත් වෙන්න මට කාලයක් තිස්සෙම හිතේ තිබ්බා. ඉතින් හිතේ එහෙම ඉන්නකොට එකම සිතුවිල්ලක් උඩහා පල්ලෙහාට ගියා. 2025 5/29 දා ඒ සිතුවිල්ල ඒ සිතේම මේ දෙන නොදී සැබෑ ලෝකයේ ඒක ක්‍රියාත්මක වුණා. ඉතින් ඒක ඇස් වලින් දකින්න තරම් මම පින්සාර වුණා. ඉස්සර අපේ අම්මලා ගෙදරට දාන පින්කම් කරනකොට තේරෙන වයසක ඉඳලා ඒව බලාගෙන මම ගොඩාක් සතුටු වුණා. ඒ දේවල් හිතේ පළපදියම් වුණා. මම දන්නවා මේ සතුට මට වගේම අම්මටත් ඇති කියලා. ඉතින් මේක මම උණ බාරයක්. ඒ බාරය ඇත්තටම යහපත් අයුරින් ඉටු වුණා. ඉතින් ඒ නිසාම මගේ හිතේ තිබුණු මේ ආසාව නිසාත් අපි ලහි ලහියෙම ලෑස්ති වෙලා මෙහෙණින් වහන්සේලාට දානයක් දෙන්න සූදානම් කරගත්තා. ඉතින් ඔයාලා මේ දකින්නේ මම ඒ දානේ කොහොමද සූදානම් කරගත්තේ කියලා. දානයට කලින් දවසේ රෑ මේ හැමදේම හස්බන්ඩ්ගේ එයාගේ යාළුවෝ එකතු වෙලා රැපින් කරා. ආස්මී, කොකිස්, කැවුම් තල, කේක්, චීස් ආදී තමයි කැවිලි වලට තිබ්බේ. ඉතින් පළතුරුත් අපිට ඕන විදියට ලස්සනට තිබුණා. ඒ හැමදේම එයාලා ලස්සන රැපින් කරලා තිබ්බා. හස්බන්ඩ් අපේ අම්මයි මෙහෙණින් වහන්සේලාට පිරිකර වලට මුදල් එහෙම දීලා තිබුණා. උන ඔය විදියට තමයි ලස්සන දේ ටික රැපින් කරලා තිබ්බේ. මෙන්න මේ වගේ ලස්සන මල් සැරසිලිත් කරලා තිබ්බ නෙළුම් මල් ටික හස්බන්ඩ්ගේ යාළුවෙක් තමයි ගෙනල්ලා දුන්නේ. ඉතින් අපි ළඟ තියෙන අරලිය මල් ටිකක් අරලා මේ විදියට ලස්සනට සරසගත්තා. ඔය විදියට මල් වැල් ටිකකුත් එල්ලගත්තා. ඉතින් ලස්සනට තියෙන්න ඕන නිසා 9 වෙනිදා දාණය උයන්න මාම කෙනෙකුයි නැන්ද කෙනෙකුයි හිටියා. අපි එයාලට මුදල් දීලා කෑම උයා ගත්තත් එයාලා පුදුම තරම් කැපවීමකින් ඒක කරා. ඉතින් එයාලට ගොඩාක් පිං නියම වෙලාවට දාණය අපිට සකසලා දුන්නට. හස්බන්ඩ්ගේ තාත්තා මේ විදියට කොක්කොල වලින් වියලා තිබ්බා. ඉතින් මම පුදුම තරම් කැමති දෙයක් මෙහෙණින් වහන්සේලාගේ පාදෝවණය කරන එක. ඇත්තට මේක ලොකු භක්තියකින් මම කරනවා. ඔන්න දැන් කරුණු වහන්සේ අපේ ගෙදරට වඩම්මන්න තමයි හදන්නේ. ඉතින් මේ විදියට ගොඩාක් ආසයි. මේ වෙලාව මට ගොඩාක් සතුටුයි. පුදුම තරම් සතුටක් තියෙන. ඇත්තමයි මේ කියන්නේ මේ විදියට පාදෝවණය මම කරා. ඊට පස්සේ හස්බන්ඩ්ගේ අම්මටත් දුන්නා. ඇත්තටම මේ තමන්ගේ නිවසකට කරඬු වහන්සේ වඩම්මනවා කියන එක ඒක පුදුම තරම් හිතනකොටත් පුදුම තරම් සතුටක්. ඇත්තටම ගෙදරකට අවුරුද්දකට වතාවක්වත් කරඬු වහන්සේ වඩම්මන එක ලොකු පින්කමක් කියලා මම අහලා තියෙනවා. ඉතින් මෙන්න මේ විදියට පාදෝවණය කරනවා මම මෙහෙණින් වහන්සේලාගේ. ඊට පස්සේ හස්බන්ඩ්ගේ අම්මත් මේ විදියට එයාලගේ පාදෝවණය කරනවා. මේක ලොකු පින්කමක්. මම දන්නේ නැහැ හරියටම මොකද්ද මේකෙන් ඇතිවෙන පින කියලා. ඉතින් පොඩ්ඩක් හොයලා බලන්න ඕනේ. ඉතින් ඇත්තටම ওই විදියට අපි ඊට පස්සේ මෙහෙණින් වහන්සේලාට අපේ නිවසට ආරාධනා කරා. මේ විදියට මල් පහන් අතගස්සවලා අපි දැන් බුද්ධ පූජාව බුදුරජාණන් වහන්සේට පූජා කරන්න හදන්නේ. ඉතින් මෙහෙණින් වහන්සේලා අපිට දානය ගැන, දානය දීමේ විපාක ගැන හැමදේම කියලා දුන්නා. ඔන්න දැන් අපි බුදුරජාණන් වහන්සේට බුද්ධ පූජාව පූජා කරන්න තමයි හදන්නේ.
ඇත්තෙන් මේ මෙහෙණින් වහන්සේලා හරිම හොඳයි. අපිට නොතේරෙන ගොඩක් දේවල් හරිම ආදරෙන් කියලා දෙනවා. ඉතින් මෙන්න මේ විදියට අපි දැන් බුද්ධ පූජාව සිද්ධ කරන්න තමයි හදන්නේ. අපි දෙන්නගේ අම්මලා තාත්තලගේ උදව් එක්ක එකතු වෙලා පළවෙනි පාරට දීපු මේ දාණය ගැන හිතට මාරම සතුටක් දැනෙන්නේ, පුදුම තරම් හිතට සැනසීමක් තියෙන්නේ. අපි දාණයට කට්ලට්, බෝංචි, පපඩම්, බිත්තර නොදාපු කට්ලට්, රයිස්, හතු, පරිප්පු, කිරිහොදි, අච්චාරු, කරිවිල සම්බල්, කජු, එළවලු සලාදයක්, ඒ ආදීන් හැමදේම එළවලු වර්ග 12ක් තිබ්බා. ඉතින් මෙන්න මේ විදිහට අපි දැන් මෙහෙණින් වහන්සේලාට දානය පිළිගන්න තමයි හදන්නේ. අපි දැන් දානය පිළිගන්නවා. උන්වහන්සේලා ඒවා ගෙදරින්ම වළඳනවා. සමහර මෙහෙණින් වහන්සේලා එයාලගේ ආරයන්ට ගිහින් තමයි දානය වළඳන්නේ. නමුත් මේ මෙහෙණින් වහන්සේලා දානය වළඳන්නේ ගෙදර ඉඳලම තමයි. දානය කියන්නේ දීම, අත්හැරීම. හදවතින්ම දුන් දානය ගැන සිහිපත් කරද්දී දානය දීලා ඉවරුනාම දානයට කීයක් ගියාද, මොනවද ඉතුරුනේ කිය හොයන්නේ නැතුව ඉන්න ඕනේ. එහෙම වුණාම අපි දීපු දාණයෙන් කිසිම ප්‍රයෝජනයක් නැහැ. අපි ගෙවල් වටේ ඉන්න අයට කැම පාර්සල් යවුවා. කිසිම කලබලයක් නැතුව හරි පරිස්සමෙන් සැනසීමෙන් අපි දාණය කරගත්තා. ඉතින් හස්බන්ඩ්ගේ යාළුවෝ, දෙපැත්තේ අම්මලා තාත්තලා, එතකොට අපේ නැන්දා, එයාගේ හස්බන්ඩ්ගේ නංගි, එතකොට දාණය වෙපු අය, තව තරුෂි නංගි කියලා කෙනෙක් හිටියා. ඉතින් එයාලත් මට ගොඩාක් උදව් කරා මේ දාණය කරගන්න. ඉතින් මම හිතනවා මේක බලපු ඔයාලටත් මේ පින් අනුමෝදන් වෙන්න කියලා. මොකද දානයක් කියන්නේ ඇත්තටම ගොඩාක් හිතට සැනසීමක් දෙන දෙයක්. ඉතින් වෙනදටත් වඩා මම හරිම සතුටුයි, හිත හරිම සැහැල්ලුයි. ඇත්තටම වෙනදටත් වඩා හරිම සතුටින් මම ඉන්නවා. ඇත්තටම මේ දාණය කියන්නේ පුදුම තරම් දෙයක්. ඒ අතහැරීම, ඒ දීම තුල අපේ හිතේ යහපත් චේතනා විතරයි ඇති වෙන්නේ. ඉතින් මම ඒක නිසා ගොඩක්ම සතුටු වෙනවා මේ දාණය දීම ගැන. ඉතින් ලබන අවුරුද්දෙත් මම හිතාගත්තා කොහොම හරි මේ දාණය සිද්ධ කරනවමයි කියලා. අපි අටපිරිකර 5ක් මෙහෙණින් වහන්සේලාට පූජා කරා, කරඬු වහන්සේටත් සමගම. ඉතින් ඒකත් ගොඩාක් සතුටුයි. අටපිරිකර පූජා කරන එක ලොකු පිනක් කියලා මම අහලා තියෙනවා. මගේ හිතේ තිබ්බ ඒ හීන එක තවත් එක් කොටසක් තමයි ඒක. ඉතින් ඒකත් ඒ අයුරින්ම මට ඉටු කරගන්න පුළුවන් වෙච්ච නිසා මට තව ගොඩාක් සතුටුයි.
මෙන්න මේ විදියට හැමදේම පූජා කරාට පස්සේ මෙහෙණින් වහන්සේ අපිට කිව්වා පින් අනුමෝදන් කරන්න දැන් වාඩි වෙන්න කියලා. ඊට පස්සේ දානයේ විපාක ගැන හොඳ ධර්මාවබෝධයක් අපිට දුන්නා. ඉතින් ඇත්තටම මේක බලලා ඔයාලත් යම්කිසි පිනක් අත් කරගත්ත කියලා මං හිතනවා. දානයක් දෙනකොට කොහොමද දෙන්න ඕනේ කියලා චූටි අදහසක් මගේ vlog එකෙන් ඔයාලට ගන්න පුළුවන් නම් ඒක ගන්න. ඉතින් ඒක මට සතුටක්. මම ලැබපු හැම පිනක්ම ඔයාලටත් අයිති වෙන්න ඕනේ. මේ වීඩියෝ එක බලලා ඔයාලත් පිනක් සිද්ධ කරගත්තා නම් ඒක මට සතුටක්. ඉතින් ඔන්න ඔය විදියට මෙහෙණින් වහන්සේලා දැන් සියලු දේම ඉවර කරලා අපේ නිවසින් ආරාමයට වැඩමවන්න තමයි හදන්නේ. අපි මේ විදියට අටපිරිකර ටික අරගෙන ගියා. ඉතින් ඔන්න ඔය විදියට තමයි අපේ දාන කටයුතු සිද්ධ වුණේ. මේ වීඩියෝ එක තව බලද්දී හිතට මාරම සතුටුයි. ඉතින් කවදාවත් මගේ ජීවිතේ අමතක නොවන දවසක් තමයි මේක.